ඕ යාළුවනේ අපි මංගල රයිස් එක ගහන්න අපි යන්නේ. තෙල් එක දාන්න. තාවු. ප්‍රශ්නේ නෑ සෑහෙන්න. ජීන්ජර් කරන්නේ. ඔන්න බිත්තරේ දැම්මා. අයියා ඉතින් අද රයිස් බාස්. ඕ යාළුවා සුදුනු ටික දාන්න යන්නේ. ඒක දාන්න නේ. දාන්න. අයියා රයිස් බාස් ඉතින් දැන් අද. මම හදනවා අද අයියා. අපි ඉතින් අද දා ව්‍යාපාරේ පටන් ගත්තේ නේ. ඔව්. කැල්මිස්. මොකද ගන්න පුළුවන්ද? ඕ අපි කැල්මිස් හන්දා දාගත්තා. එයදී. සෝයා සෝස් චූට්ටක් දානවානේ. සෝයා සෝස් දාන්න ඕනෙත් නෑ. ඉතින් ආසාවට වගේ දාමු ටිකක්. ඊපස්සේ මේ ටික දාලා ඉස්සෙල්ලා ටිකක් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි එළවලු ටික දාන්නේ. එළවලු දාන්නේ අවසානට. ඕන් අපි දැන් මම වැදගත්. ඔන්න බලන්න අපේ මීට් අයිටම් ළමයි අයියා. sausages. උකල් මාස්. ඔන්න දැන් යාළුවනේ කැල්මිස් දාගත්තා නේද? මට නම් අර ලේසි ගින්දර වැඩි ගන්න. ඊට පස්සේ ළමයි දානවා උඩින් කැරට්. නේ වැඩි වෙන සයිස් එකේ බත් එක වැඩි වෙන සයිස් එකේ දැන් කැරට් ටිකක් වැඩි වෙලා යනවානේ. කැරට් එක යා මොකද දාලා හරියට නම් පුළුවන් තරම් අවසන් කරලා දාගන්න. හරි අමාරුයි ඉතින් මම දැන් මේ අයියට ගවුට් මේක කරනවා. මේ තාත්ති මට මදි මේ ලොකු කාට්ටයක් ගේනකම් අපි ඉතින් ගෙනාවේ පොල්. මම නම් කියන්නේ අනිත් යන්නේ පොඩක් ලේසි වෙනවා. මම ඉන්නේ පොඩ පොඩ තාමේ ගස්සන්න ගන්න බෑවිද? අපිට ගස්සන්න බෑ. ඒ මෙන්න මම ඉන්නේ. උඹ දකිනවා මම දාන්න හරි. මේ සංකේත බලන්න. විනාඩි සාමාන්‍යයෙන් තුනක් තුනමාරක් හදලා කඩම. අයි ඒක දැන් ඉන්නේ. ඕනා. බලන්න ලස්සන. අද ඉතින් ටිකක් අර වීඩියෝ කරන්නේ මමත් එහාට මෙහාට වෙච්චින්ද සුට්ටක්. දැන් වීඩියෝ කරලා ඇටේ නේද ළමයි. හරි අමාරුයි මම ළඟ ඉන්නේ. කොහොමද? සුව දෙන්නේ නැහැ නේ ළමයි ඉන්නේ. වාඩිව තමයි නේද? මම මේක කට් කරනවා නේද? ඒ නෝන් මම ඉන්නේ තාඩිය. නුඹ බලන්න ඉන්නේ. බලන්න මේ බලන්න. මේක බැඳින්න ඕන වගේ. බලන්න අර කොටද? කැටි කඩගෙන යනවා. අපි සුට්ටක් කරනවා. තමයි නැට. එනවා අපි පොඩි රයිස් එක. පොඩි පොඩි වෙනස්කම් ඇති බාස්ලයි බලන ඇති දාන්න අපේ කමෙන්ට් එක. උඩ දාන්නේ බෑයි අපි දාන්න. උඩ දාන්නේ ඕනේ නෑ. මම ඉන්නේ කියලා තාපි බලන් කරගත්තා.